This is the same way I did the bonfire. The fire. හෙලෝ කොහමද ඔයාලට ඉතින් ඔන්න අද ගෙනාව මම පුංචි වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක මට කරන්න උනේ අද කළුවරේ තමයි. ඉතින් මොකද අද අපි ආවා පොඩි බාබකියු එකක් දාන්න. ඉතින් ඒක හදන හැටි ඉතින් ඔය පොඩ්ඩක් අපි ඉන්න හැටි තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් මේ අද දවස මේ අපි දෙන්නටම නිවාඩු. ඉතින් සිකුරාදා දවසක් කියන්නේ මෙහෙ නිවාඩු දවසක්. ඉතින් ඔහේ ඉරිදා සෙනසුරාදා නිවාඩු වගේ තමයි මෙහෙ සිකුරාදා සෙනසුරාදා නිවාඩු. ඉතින් මේ විදිහට මුලින්ම අපි බාබකියු එක දාන්න මේ වගේ පොඩි මේ සමහර තියෙනවා මේ එක මැෂින් වර්ග. මේක පොඩක් අර පහත්තට තියෙන එකක්. මේකට අර ගල් අඟුරු වගේ ටික දාලා මේ ඒකට අර මේ දැන් ඔහේ නම් අර එක අර ඇවිලෙන එක ජාති තියෙනවනේ. මෙහෙත් තියෙනවා ලික්විඩ් එකක්. අර ඉස්සෙල්ලා ඔය පොඩි බෝතලයක් වගේ වැක්කිරුවේ ඒක තමයි. ඔහේ නම් ඉතින් මූම තෙල් ඔය මොනාරි ඉතින් පොල් කටු අරවා මේවා දාලානේ මේ ගින්දර අවුලවන්නේ. ඉතින් දැන් මෙහි අර ලික්විඩ් එක මෙහෙම ගල් අඟුරකට වැක්කිරුවාම මේ ගින්දර දාලා මෙහෙම මේ අවුලව ගන්න ඕනේ. මේක හොඳට අර මේක ඔක්කොම අර මේ හොඳට ඇවිලිලා රතු පාටට අර දුම එන්න ඕනේ. එතකොට තමයි මේක හරිය. ඉතින් එතකන් ඔය හස්බන්ඩ් කරන්නේ ඉතින් ඒක මේව කරගන්න එක අවුල ගන්න එක. ඉතින් දැන් මේක පොඩ්ඩක් දැන් මෙතන අපි විතරක් නෙවෙයි මම හිතන්නේ ගොඩාක් ෆැමිලි ඉන්නවා. ඉතින් ගොඩාක් ෆැමිලි යාළුවෝ මේ හැමෝම ඇවිල්ලා ඉතින් ලයිට් දාලා සින්දු කියාගෙන හරියට මේ නිවාඩු දවස්වල මෙහෙ ගොඩක් අය ඉතින් එන්ජොයි කරනවා. එක්ක පාක් වලට යනවා මේ ඉතින් දැන් මෙතන චුට්ටක් එහා පැත්තේ පොඩියට ගොඩියක් ලොකු ගස් වගේක් තිබුණා. මෙතන එළිය නැති හින්දා මට ඔයගොල්ලන් පෙන්නන්න විදිහක් නෑ. මේකත් මම අර තව ෆෝන් එකකින් ලයිට් එක අල්ලන් තමයි මේ වීඩියෝ කරන්නේ. මේ හවස් වරුවේ ආවනම් මට මේ අවට ඔක්කොම ඔයගලන්ට පෙන්නන්න තිබ්බා. ඉතින් අපි මේ හදිස්සියේ මෙහෙම යමු ගිහිල්ලා මෙහෙම කරමුද කියලා හිතුව හින්දා මේ ඉතින් අර හවස ඇවිල්ලා අර ලස්සනට වටපිටාව පෙන්නන්න එහෙම තිබ්බා. ඉතින් අද බැරි වුණා මට. ඉතින් දැන් ඊට පස්සේ දැන් මේ යන්න නෑ. දැන් ඔක්කොම ඇවිලිලා ඉවරයි. ඊට පස්සේ මේ අර දැලක් වගේ එකක් දාලා මේ අර මේ අපි මැරිනේට් කරන් ආපු චිකන් ටික ඒක උඩට දානවා. මේ මම දවසක පෙන්නන්න උඹලන්ට මේ බාබකියු වලට චිකන් ටික මැරිනේට් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ අපි අද හදන්න බලාගෙන ආවේ සොසේජස්, චිකන්, තව බීලුණු, තක්කාලි, තව මේ අර මෙහි තියෙනවා පොඩි අවුමිරිස් එක නෙමෙයි දිග අවුමිරිස් එකක්. ඒකක් ගෙනාවා. තව අපි රොටි වගේක් ගෙනාවා. ඒක නම් ඉතින් මේ කඩවල් වල තියෙනවා. නිතර මෙහෙ ගොඩාක් අය කරන්නේ ඉතින් නිවාඩු දවසේ බාබකියු දානවා. ඉතින් මෙහි තියෙනවා කඩවල් වල එක එක රොටි වර්ග. ඉතින් ඒකත් මේක අන්තිමට අපි කරේ මේවා පිච්චුනාට පස්සේ ඕක උඩට දාලා ඒකත් රත් කරගත්තා. ඉතින් මේ අද පොඩ්ඩක් මම කටහඬ දැන් මේ වොයිස් කවරනකොට ටික පැටලෙනවා. ඉතින් ගණන් ගන්න එපා. දැන් මේක මෙහිම පත්තුවකින් යන දුමෙන් තමයි මේවා ටික මේ ඩ්‍රිල් වෙන්නේ.
ඉතින් මේක අතරතුර අපේ බැඩ්මින්ටන් ගැහුවා බෝල ගැහුවා ඊට පස්සේ සින්දු ඇහුවා. ඉතින් මට ඒ ටික ඔයගලන්ට වීඩියෝ කරගන්න බැරි වුණා. සින්දු නම් ඇත්තටම දාන්න විදිහක් නැහැ. කොපිරයිට් වදිනවා. ඉතින් ඒකින්ද මම ඒවා අයින් කරලා තමයි මේ වීඩියෝ දාන්නේ. දැන් නම් මේවා හොඳට පිච්චිලා තියෙන්නේ. සොසේජස් ටික නම් ගත්තා. දැන් මේකත් හරි ගානට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් රොටි ටික පුච්ච ගන්න තමයි තියෙන්නේ. ඉතින් ලංකාවෙත් මම කියන්නේ උගොල්ලෝ යන්න එළියට ගිහිල්ලා මේ වගේ පවුලේ අයත් එක්ක මේ විදිහට පුංචි දේවල් කරනකොට හරිම සතුටුයි. ගෙදරින් කෑම හදාගෙන නැත්නම් එතනට ගිහිල්ලා පොඩි ලිපක් අරගෙන එතන මොන හරි කෑම හදාගෙන සින්දුවක් අහලා නටලා එන්ජොයි කරන්න සතියකට සැරයක්. හොඳයි ඒක ඇත්තට. මේක ඉතින් අර ගොඩාක් කට්ටිය ඕනේ නෑ. පවුලේ ඉන්න 3-4 දෙනා. ඇත්තටම හැමතිස්සෙම මං කියන දෙයක් පවුලේ 3-4 දෙනා එක්ක යන තරම් සතුටක් ඇත්තටම කොහෙවත් නැහැ. මොකද අපි මේ එතනදී මාර විදියට එන්ජොයි කරනවා. ඒ කියන්නේ අපේ විදියට අපිට ඉන්න පුළුවන්. අපේ විදියට අපි කන්නේ මොනවාද? ඒක තව ඉතින් ඒක ආත්මාර්ථකාමී හැඟීමක් නෙමෙයි. තව අයත් එක්ක එනවට වැඩිය මම නම් ආස මේ ෆැමිලි එකත් එක්ක ඉන්න. දැන් ඔය දැක්කේ ඉතින් බාබකියු දැම්ම ටික. දැන් මේ විදිහට ඉතින් අපි කාලා ඉවර වෙලා ඔන්න දැන් බීච් එකෙන් යනවා. ඉතින් දැන් මේ ඔයගලන්ට මම කළුවරේ පෙන්නන්නේ මේ බීච් එකට ආව අය. මේක ගොඩාක් ලොකුයි. ඉතින් මේ ඔක්කොම මේ කාර් වලින් හැමතැනින්ම ඇවිල්ලා මේ ඔය හැමෝම බාබකියු දානවා, සින්දු අහනවා, පුටු ගෙනල්ලා එහෙම මේ හරියට විනෝද වෙනවා. එක ජාතීන් ඉන්නවා. පාකිස්තාන්, නේපාල්, ඉන්දියා මේ හැම රටකින්ම මෙහෙ ඉතින් එනවා හැමෝම. අර මම උගලන්ට කිව්වනේ මේක ලයිට් එහෙම ලයිටුත් අරගෙන ඇවිල්ලා ඒ විදිහට තියෙනවා. මේ මම පොඩ්ඩක් විතර ගත්තා මෙහි තියෙන ගෙවල්. ගෙවල් මේ විදිහට තමයි හැදෙන්නේ. ලංකාවට වඩා හරිම වෙනස් මේ ගෙවල් හැදෙන විදිහ. ගොඩාක් දුරට එකම පාට තමයි ඒගොල්ලෝ මේව කරගන්නේ. දැන් මේ ඉතින් අද මගේ පුංචි ලොග් එකත් එක්ක එකතු නොයාලට ආදරේ හැමදාමත් ආයෙත් දවසක අපි හම්බෙමු තවත් ලස්සන ලොග් එකකින්. ඔයගොල්ලෝ මේ ලොග් එකට කැමති නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ආදරේ හැමදාමත්.